අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්න අප්ට්‍රොනික්ස් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් voltage 20ට අඩු P channel MOSFET එකක් යොදාගෙන අපේ design වැඩවලට වඩාත් ප්‍රායෝගික උචිත හොඳම MOSFET එක මට තේරෙන විදිහට හොඳම MOSFET එක විදිහට සලකන්න පුළුවන් MOSFET එක පිළිබඳව. ඉතින් මේකට වැඩිය මම මේක හොඳම කියලා කියන්නේ හේතු කිහිපයක් කියන්නම්. මොකද මේකේ කැටගරි එක එතකොට මේක MOSFET එකක් කියලාකොට මේක HEXFET එකක් විදිහට තමයි එන්නේ. එතකොට මේක manufacture. එතකොට මේක manufacture සාමාන්‍යයෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් එක්කෙනෙක් තමයි අපිට මේ manufacture කරලා දෙන්නේ. ඉතින් මෙයාගේ ඕන ලෝගෝ එක බැලුවම පේනවා ඇති කවුද මේක manufacture කරන්නේ කියලා. ඉතින් වෙන MOSFET වර්ග තියෙනවා. ඉතින් ඒ වුණාට විශ්වාසයෙන් මෙලදී ගන්න පුළුවන් විශ්වාසයෙන් ප්‍රොඩක්ට් එකට ඇඩ් කරන්න පුළුවන් MOSFET එකක් විදිහට තමයි මම මේ MOSFET එක ඔයගලන්ට හඳුන්වා දෙන්නේ. ඉතින් මේකේ තියෙන පැකේජ් එක සහ මේකේ තියෙන ඇම්පියර් ප්‍රමාණය ඒවත් එක්ක අපිට මේ P channel MOSFET එක අපේ ඩිසයින් වලදී යොදා ගන්න පුළුවන් ඉතාමත් සරලව. හරි. ඉතින් මේකේ තියෙන විශේෂත්වතා බැලුවාම එතකොට මේක අපිට අපි සාමාන්‍යයෙන් ඇම්පියර් දෙකක් වගේ සෙටින් කරන්න අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක වරදවා වටහා ගන්න එපා. ඇම්පියර් 3.7ක් කියලා දැක්ක ගමන් හිතන්න එපා. ඒ කියන්නේ සෙල්සියස් 25කදී තමයි අපිට මෙයාව මෙන්න මේ ඇම්පියර් ප්‍රමාණය අපිට ස්විචින් කරගන්න වෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් බලන්නේ මෙන්න මෙතන ආයි දෙවෙනියට දීලා තියෙනවා මේ MOSFET එක රත් වෙලා තියෙන අවස්ථාවේදී. ඒ කියන්නේ සෙල්සියස් 70කදී අපිට මෙයා හරහා ස්විචින් කරගන්න පුළුවන් කරන්ට් එක. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ මේක පල්ස් විදිහට ඉතින් අපිට එකපාරටම මෙයා හරහා ගෙනියන්න පුළුවන් කරන්ට් එක ඇම්පියර් 22ක් විදිහට මෙතන සඳහන් කරලා තියෙනවා. يعني එකපාරට පොඩි පල්ස් එකක් විදිහට තමයි මේක අපිට ගෙනියන්න පුළුවන්. ඉතින් අපිට මේක පාවිච්චි කරන්න හැකි වෙන්නේ මොකක් හරි ප්‍රොටෙක්ෂන් එකකට වගේ අපිට මෙන්න මේ ඇම්පියර් රේන්ජ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත් මිලිසෙකන්ඩ් ගානකට තමයි අපි මේක පාවිච්චි කරන්න හැකි වෙන්නේ. ඉතින් ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න පොඩි වෙලාවකට තමයි මෙන්න මේ ඇම්පියර් 22 මෙයා හරහා ගෙනියන්න පුළුවන් වෙන්නේ. මෙතන අපි නෝටිස් එක බැලුවොත් ඉතින් පේනවා ඇති මෙතන දාලා තියෙන එක. ඉතින් අපිට ප්‍රමාණය අපිට පොඩි ගන්න වෙනවා. හරි. ඉතින් අපි ආයතෙන්ට ගියාම මෙයාගේ ටෙම්පරේචර් රේන්ජ් එක මෙතන කියලා තියෙනවා. එතකොට power dissipation එක මෙතන කියලා තියෙනවා. ඉතින් මෙතන power dissipation එක මැදාගයක් ඔයගොල්ලෝ ගන්න පුළුවන් 1 watt වගේ ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගලන්ට ප්‍රශ්නයක් නැතුව. හරි. ඉතින් මෙතන gate to source voltage එක මෙතන සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් අපි මෙතන පල්ලා chart එකට ගියාම මෙතන අපිට gate to source එතකොට මේ එතකොට මේ drain to source voltage එක මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගියාම මේ ටික නම් ඔයගලන්ට වැදගත් වෙන්නේ නැති වී සාමාන්‍යයෙන් අපි deep විදියට රිසර්ච් එක කරලා කරනකොට වගේ තමයි මේවා අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපිට RDS on එක මෙතන සඳහන් වෙනවා. මේකත් අපිට මේ ගන්න ඇම්පියර් රේන්ජ් එක අනුව මෙතන වෙනස් වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ගේට් එකට වෝල්ටේජ් එකක් දීලා ඔන් කරන වෝල්ටේජ් එක මෙතන සඳහන් කරලා තියෙනවා.
ඉට පස්සේ අපිට ලීකේජ් කරන්ට එකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතිං ඕගුල්ලෝ ලීකේජ් කරන්ට එක සාමාන්‍යයෙන් ඉගන්නේ ඔයාලා වෙන මොකක් හරි ඩිවයිස් එකකින් අපිතුම් සාමාන්‍යයෙන් කරන් මිර එකක් එතකොට කරන් සෝස් එකක් වගේ හදනවනම් ඉතිං ඔගුලන්ට මේ ඩ්‍රේන්ට සෝස් ලීකේජ් එක ඔගුලන්ට වැදගත් වෙනවා. ඉතිං ඒකත් ඔගුල්ලු බල්ලගන්න ඕනි මේ මොස්පෙට් එක තෝරනමට ඔගුල්ලන්ගේ ඩිසයින් එක අනුව තමයි එක වෙනස් වෙන්නේ. ඊට පස්සේ මේක සාමාන්‍ය ගේට් චාර්ජ් එක අපිට මේ ආකාරය මෙතන සඳහන් කරලා තියෙන. ඉතින් හයි ෆ්‍රීකවෙන්සි ස්විචින් වලදී තමයි අපිට මෙන්න මේක අවශ්‍ය වෙන්නේ මේ ගේට් චාර්ජ් එක. ඉතින් මම හිතනවා මේ ගේට් චාර්ජ් වැලියු එකත් අපිට ප්‍රශ්නයක් නැහැ. අනිත් ටික නම් අපිට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මේවා ඩීප් විදිහට රිසර්ච් එකක් කරලා කරන ඩිසයින් වල තමයි අපි මේ සෙක්ෂන් ටික පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන මේ ටිකත් මම හිතන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද වෝල්ටේජ් එක කරන්ට් එක හැසිරෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඔයාලට වැඩිම කියලා දෙන්න අවශ්‍ය නැති වෙයි මේ වගේ දේවල්. මම හිතනවා මම ඔයගලන්ට පැහැදිලි කරන්න හදපු දේ ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. ඩිසයින් වලදී P channel එකට සාමාන්‍යයෙන් මේ MOSFET එක හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්.